අපි ගමනාරම්භක ස්ථානයේ යන්නේ බෙලිහුල්ලේ. බෙලිහුල්ලෙන් අපි උදේම පිටත් වුණේ පහන්තුඩුව වෝටර්ෆෝල් එක බලන්න. පහන්තුඩුව වට පරිසරය හරිත කැලෑවලින් වට වූ පිරිසිදු හාන්හෙඩ ස්වභාවික ස්ථානයක්. සිසිල් පැහැදිලි ජලය ගල් අතරින් මෘදු ලෙස ගලා යමින් සැනසිලිදායට හැඟීමක් ලබා දෙනවා. ඒත් එක්කම පක්ෂීන්ගේ හඬ හා ස්වභාවික ශබ්ද එකතු වී ආතතිය අඩු කරන සුවඳ පරිසරයක් මෙහි පවතිනවා. පහන්තුඩුව කියන්නේ ස්වභාවික ලස්සන රැඳෙන ලස්සන වෝටර්ෆෝල් එකක්. ඒත් එක්කම බෙලිහුල්ලේ ප්‍රදේශයේ තියෙන අධික වශයෙන් පාරිසරික ලක්ෂණ නිසා ප්‍රසිද්ධ වෝටර්ෆෝල් එකක් කියලා කියන්න පුළුවන්. බෙලිහුල්ලේ ගත්තහම බෙලිහුල්ලේ අයිති වෙන්නේ කටුකුරු දිස්ත්‍රික්කයට. අපි යනවා නම් කිලෝමීටර් 160ක වගේ දුරක් තමයි පහන්තුඩුවට තියෙන්නේ. ඒත් එක්කම පහන්තුඩුව කියන නම ආවේ කොහොමද කියලා අපි දැනගත්තාම ඒකට කියන්නේ වෝටර්ෆෝල් එකේ වතුර වැටෙන ආකාරය පහන්තුඩාවක්. ඒ කියන්නේ ඔයිල් ලෑම්ප් ෂෙල්ෆ් එකක් වගේ පිස්සෙන නිසා ඒකට පහන්තුඩාව කියලා නම හදලා කියලා තමයි ගම්ලසිය කියන්නේ. ඒත් එක්කම ඒකේ ජලය පැහැදිලි සීතල මනරම් ජලයක්. ඒත් එක්කම පරිසරයේ ස්ථිත පිනවන ලස්සන පරිසරයක්. ඒ වගේම පරිසරය හරිත කඳු වනාන්තර නිශ්ශබ්ද පරිසරයක්. ෆොටෝ ගන්න වගේ රිලැක්ස් වෙන්න ඇඩ්වෙන්චර් ගමනකට යන්න ඇඩ්වෙන්චර්. පහන්තුඩාවට යන ගමනේදී අපිට විශේෂ දැනුම් දීමක් හම්බුණා. මොකද ලෝකාන්තයේ පැත්තට අධික ලෙස වහිනව නම් පහන්තුඩාවේ ජල මට්ටම එකවර අධික ලෙස වැඩි වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි සැලකිල්ලෙන් ඒ ගමන යන්න කියලා අපිට දැනුවත් කිරීමක් කළා. මොකද අපි ආරක්ෂා වෙලා අපි ගිය විදිහටම අපි නැවත අපේ ගෙවල් වලට එන්න ඕන නිසා අපිව ඒගොල්ලෝ මාර විදියට ඇත්තටම දැනුවත් කිරීමකට ලක් කරා. ඒ කියන්නේ අපේ ආරක්ෂාව අපිට සලසා ගන්න කියලා එයාලා ඒ දේවල් හරියටම දැනුවත් කිරීමට ලක් කරා. මෙන්න මේ වගේ තැන්වලින් යද්දී හරිම පරිස්සමින් අපි යන්න ඕන. මොකද මේක වැස්ස කාලෙට අධික ලෙස වතුර වැඩි වීමත් එක්ක මේ ගල් මට්ටම් උඩින් පවා ජලය යන නිසා ඒ ගල් අධික ලෙස ලිස්සන ස්වභාවයක් වගේම මැදිලා වගේ අර පොලිෂ් වීමකට ලක් කරලා තිනවා. ඒ කියන්නේ අපි කකුල තියනකොට අපිට ලිස්සන ගතිය දැනෙනවා. ඒ හින්දා අපි මේ වගේ තැන්වල යද්දී පුළුවන් තරම් පරිස්සම් වෙලා තමයි යන්න ඕන. ඒත් එක්කම මේ ඇඩ්වෙන්චර් ගමනේදී අපිට පහන්තුඩාව ළඟටම යන්න පුළුවන් වෙනවා. මොකද ඒ කාලේ වැස්ස නැහැ. ඒ කියන්නේ ඒ දවස්වල අධික ලෙස වැස්සක් නැති නිසා අපිට පහන්තුඩාව වෝටර්ෆෝල් එක ගාවටම ළඟාවින්ට හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ වෝටර්ෆෝල් එක ඇත්තම ඇඩ්වෙන්චර් ගමනක් කියලා කියන්න පුළුවන්. මේ තැන හරියට කියනවා නම් කාම් වයිබ් එකක් තියෙන රිලැක්ස් වෙන්න මාරම සුපිරි තැනක්. ඒ කියන්නේ අපිට නිදහසේ තමන්ගේ මයින්ඩ් රිලැක්ස් කරගන්න ඇත්තටම හොඳ තැනක්. කියන්නේ ස්වභාවික සුන්දරත්වයේ උත්තරීමෙන්ම විඳින්න පුළුවන් තැනක් කිව්වොත් මම හරියටම හරි. පහන්තුඩාව ගමන ඉවර කළා අපි දෙවනුවට යන්න හදන්නේ සමනලව කයාකින් වලට. ඇත්තටම අපි සමනලවට යනකොට ඇත්තටම දවල් වෙලා ඒ කියන්නේ දවල් වුණාට මේ
වැහි අඳුරක් වගේ ස්වභාවයක් තමා තියෙන්නේ. ඒක නිසා අපිට කයාකින් කරන්න දෙන්න බෑ කියලාත් කිව්වා. මොකද ඒ වහින වෙලාවට අකුණු සැර සමනල වැව මැදට වැදෙනමයි කියන්නේ අකුණු වදින බව ඒගොල්ලෝ අපිට අනතුරුංගව ඒ වෙලාවට යන්න බෑ කියලා අපේ වාසනාවට ඒත් එක්කම වැහි අඳුර නැති වෙලා ගිහිල්ලා අවුව පායන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි සමනල වැවේ කයාකින් වලට රෙඩි වුණේ. බෙලිවුලෝය සහ සමනලව කියන්නේ ලංකාවේ තියෙන ඉතාමත් සුන්දර ඒ වගේම සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රිය ප්‍රදේශ දෙකක්. ඒ ගැන කිට විස්තරයක් කිව්වොත් බෙලිවුලෝය කියන්නේ ස්වභාවික සෞන්දර්යයෙන් පිරිමු නිහඬ වටපිටාවක් තියෙන ගමක සුන්දරත්වය අත්විඳින්න පුළුවන් තැනක්. ඒත් රත්නපුර සහ බදුල්ල ප්‍රධාන මාර්ගය තමයි මේ සමනලව පිහිටලා තියෙන්නේ. සමනලව විශේෂත්වයක් ගත්තොත් බෙලිවුලෝය කියන දිය පහර මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙලා පහළට ගලාගෙන එනවා. මේ ඉතාමත් පිරිසිදු වගේම සිසිල් ජලයෙන් යුක්තයි. ඒ වගේම නෑමට ආරක්ෂිත ස්ථාන රාශියක් මෙහි තියෙනවා. ඒ වගේම සබරගම විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ මේ අසලමයි. අපි මේ රෙඩි වෙන්නේ සමනලවේ කයාකින් කරන්න. කියන්නේ අපිට සේෆ් ජැකට් දුන්නා, අපිට ආරක්ෂිත ගයිඩ්ලයින් ගොඩක් දුන්නා. අපිට සිසිර අයියා ඒ ගැන විස්තරේ කියන්න ලෑස්ති වෙලා ඉන්නවා. බැලන්ස් වෙනකොට පැඩලෙක් කෙලින් තියෙනවා මේ අකුරු ටිකක් තියෙනවා කර්ව් කොවිලත් අපේ පැත්තේ අපි ඉස්සරහට යන්නේ අපේ පැත්තට ඉස්සරහට දැම්මම පස්තර වතුරක් දැම්මම මේ පැත්තෙන් දැම්මම මෙහෙම හදපුවා බෝට් එක ඉස්සරහට යනවා. එතකොට අපිට වමට හරවන්න ඕනේ නැහැ දකුණෙන් විතරක් පැඩල් කරා. දකුණෙන් විතරක් පැඩල් කරපුවා වමට හැරෙනවා. වමෙන් විතරක් පැඩල් කරොත් දකුණට හැරෙනවා. හැරිච්ච ගමන් ආයෙ වම දකුණ යන්නේ. ඒ කියන්නේ අපි කෙලින් යන්නේ මමයි දකුණ. එතකොට අපි දකුණෙන් වතුර ඉස්සරහට දැල්ලු කරොත් දකුණටම හැරෙනවා. වමෙත් එහෙම ඉස්සරහ බෝට් ඉස්සරහ පැත්තට වතුර පාරක් දැල්ලු කරොත් ඒ පැත්තට හැරෙනවා. එතකොට අපි නවත්ත ගන්න අපි පිටිපස්සට වතුර දාගෙන ඉස්සරහට යන්නේ. දෙපැත්තෙම පැඩල් එක තියලා වතුර ඉස්සරහට දාලු කරනවා. බෝට් එක නතර වෙනවා. පිටිගොඩම වතුර ඉස්සරහට දාලු කරොත් බෝට් එක පස්සෙන් රිවර්ස් එකයි බ්‍රේක් එකයි දෙකම එකයි. බෝට් එක ඉස්සරහ පැත්තට තමයි වතුර දාන්නේ. ඒක අපි පදිනකොට ඇඟ කෙලින් තියාගන්න ඇඟ ඔහොම නමන්න නැතුව ඇඟ කෙලින් තියාගන්න නෝමල් ඉස්සරහට දාලා පොඩ ගැම්මට වතුර පාර අයියෙන් අදපුවා යනවා. එතකොට බෝට් එකේ අපි පදිනකොට මෙන්න මේ විදිහට පැඩල් එක තියෙන්න ඕනේ. එක පැත්තක් උඩ යනකොට එක පැත්තක් පාත වෙන විදිහට. එතකොට අපි වාඩි කරපුවාම නැගිටින්න කරන්න යන්න එපා. ඒ විදිහටම ආපහු වෙන්න. පර බෝල් ලයින් එකක් තියෙනවා. මේක ඇතුළට තමයි පදින්නේ. හරි. හරි. ඇත්තම කියනවා නම් බෝට් එකේ වාඩි වෙනකම් මම ඇත්තටම බයකින් ඉදියේ. මොකද මම වතුරට ගොඩක් බය කෙනෙක්. ඒ වගේම අපි හිතුවට මේ කයාකින් එක්ස්පීරියන්ස් එක ලේසි කියලා අපි මේ සෙල්ලම් කරන්නේ වතුර දිය කඳත් එක්ක. එතකොට අපි පැටල් කරද්දී අපි ඒ කියන විදිහට පැටල් කරේ නැත්නම් අපි ගිහිල්ලා ඒ තියෙන අනික් බෝට් වල හැප්පෙන්න පුළුවන්. ඒ වගේම අපිට දීලා තියෙන ලයින් එකෙන් එහා අපිට අවදානම් ලයින් එකෙන් එහාට යන්න පුළුවන්. ඒ වගේම ඒ තියෙන කඳු ගල් වල හැප්පෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වුණොත් අපේ බෝට් එක පෙරලීමකට ලක් වෙන හින්දා එයාලගේ ගයිඩ්ලයින් අනුව හරියටම බෝට් එක පදින්න ඕන. ඒත් එක්කම අපි අපේ ආරක්ෂාව එතන මැදදී අපි සලසා ගන්න ඕන. මොකද අපිට අපි එතනින් වාඩි කරලා යවන විදියටම ආයෙන්න ඕන. අපිට ආයි වාඩි වෙන්න නැගිටලි ඒ ඉරියව් වෙනස් කිරීමට කිරීම කරන්න බැරි නිසා. මේ පැත්තෙන් ඉතර ගහ. ඔය පැත්තෙන් ඉතර ගහ. හරව. දැන් જા હવે તો ඔය ඔය මේ ලංකාවේ දෙවැනි විශාලතම ජල විදුලි බලාගාරය සඳහා ඉදිකරන ලද ජලාශයක් කියලා අපි කතා කරලා තියෙනවා. මොකද මේ සමනල වැව ඩෑම් එක ගැන කතා කරොත් මේ වෙලේ ජල කාන්දුවක ප්‍රශ්නයක් කලින් වුණා. ඒ අර ඉංජිනේරු ශාස්ත්‍රයේ ඒවත් මතක් කිරීමක් කරන්න කැමතියි. මම මේ සමනල වැව ප්‍රදේශයේ තමයි අපි මේ කයාකින් එක්ස්පීරියන්ස් එක විඳින්නේ. කඳු වලල්ලකින් වට වුණු මේ නිල්වන් ජලාශය බලන්න හරිම ලස්සනයි නේද? මීදුම වෙලාවට මේ ප්‍රදේශය හරියට සුරංගනා ලෝකයක් වගේ ඇති. මොකද මේකේ සන්රයිස් එක වගේම සන්සෙට් එක ඒ දෙකම එක්ස්පීරියන්ස් කරන්න අපිට අවස්ථාව තියෙනවා. ඒක මුලින්ම
සිසර අය පැහැදිලි කිරීමකට ලක් කරා අපිට ඒ වෙලාව ටයිම් එක ගැන පැකේජස් ගැන මුලින් සිසර අය විස්තර කිව්වා. උඹලා දැනේ ලස්සන වීඩියෝ එකක් වදිනවා. හරි. අපි 4 දෙනා ඒ විදියට කයාකින් එක්ස්පීරියන්ස් එක අවසන් කරනවා. මොකද අපි 4 දෙනා රෑ වෙන්න කලින් අපේ රිසෝට් එකට යන්න ඕනේ. අපි තෝරගත්තේ බෙලිහිල් ඔය හිල් සයිඩ් ඇවිනියු කියන රිසෝට් එක. විනාඩි 15 එක්කෙනාට 500යි. පැය භාග එක්කෙනාට 1000 පැය 1250. එහෙම තමයි යන්නේ නේ. අතට උදේ පාන්දර යනවා කියේ. සන්රයිස් එක බලන්න නම් පැය යන්න ඕනි. පැය යන්න අපි පාමාර වෙනකොට මෙතන ඉන්නවා. ඉන්නවනේ. ඒක තමයි යන්නේ. අතට යන්නේ සන්රයිස් එක කොහොමද යන්නේ? කොහෙ එකන්නේ? අපි අර පැත්තට යන්නේ ඩෑම් එකකින් තමයි සන්රයිස් එක. ඒ කියන්නේ පැය පැකේජ් එක යනවා. පැය පැකේජ් යනවනේ. යනවා. හරි. අපි බලන්න. එහෙමනේ. මේ පැත්තට අවුම් මෙහෙට එන්න තියෙන්නේ. හරි. thank you අයියා. අයියාගේ නම? සිසිර. ඔයාගේ contact number එකක් තියෙනවා ඒකත් කියන්න. 077යි. හරි. 42යි 18යි 502. හරි. thank you. අපි දැන් යන්න හදන්නේ අපේ හිල් සයිඩ් ඇවිනියු රිසෝට් එක බලන්න. අපි මේ ඉන්නේ රිසෝට් එකේ මේන් ගේට් එක ළඟ. අපි බලමු අපේ රිසෝට් එක මොන වගේ තියෙද කියලා. අපි 4 දෙනෙක් ගියේ හින්දා අපි ට්‍රී හවුස් එක සහ තව කබානා එකක් බුක් කරලා තමයි අපි මෙතෙන්ට ගියේ. අපි හොටෙල් එකට යනවත් එක්කම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් අරේන්ජ් කරලා දුන්නා. ඒත් එක්කම ලන්ච්, බ්‍රෙක්ෆාස්ට්, ඩිනර් ඒ කියන ෆුල් බෝඩ් එකම තමයි අපිට ඇඩ් වෙලා තියුනේ. එතන කෑම ගත්තාම ගමේ රහට ගමේ කෑම වේලක් ගන්න ඇත්තටම මෙතන හොඳම තැනක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හයි සෙකන්ඩ් ඩේ එකේ අපි උදේ පාන්දරම යන්න පිටත් වෙන්නේ නන්පේරියල් වතුයාය හරහා බේකස් බෙන්ඩ් එක දක්වා තමයි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ යන ගමනේදී අපිට නන්පේරියල් වතුයාය වගේම බේකස් බෙන්ඩ් එකේ වගේම බෙලුහොල් ඔය සානුව දැක ගන්න පුළුවන්. මේක කිව්වොත් හරියට පාර මැදක් යනකොට දිව්‍ය ලෝකෙට යන පාර කිව්වොත් මම හරියටම හරි. මොකද ඇත්තටම බේකස් බෙන්ඩ් එකට යන පාර ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් කියන්න වචන නැහැ. ඇත්තටම කියනවා නම් මේක දැකලම බලන්න ඕන. මොකද කියනවා නම් පරිසරය මාළම ලස්සනයි. ඒ කියන්නේ ගස් කොළන් ඒ නිස්කලංකව ඒ සීතල ඒ මීදුම ඒ සුන්දරත්වය විඳින්න
අපි යන්න ඕන අනිවාර්යෙන් බේකර්ස් බෙන්ඩ් එක දක්වා කඳු මුදුනටම. බලමු අපේ ගමන මොන වගේ වේවිද කියලා ඉස්සරහට. Wow, මට ලස්සනයි. දැන් ඔයාලට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ බෙලිහුල්ලේ සානුව. සානුවක් කියන්නේ කඳු දෙකක් මැද තියෙන බෑවුමකට. බෙලිහුල්ලේ ගත්තාම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ අගයක් ගන්නා අතර පක්ෂී නිරීක්ෂණයටද මෙය ඉතා සුදුසු ස්ථානයක්. මීදුන් සලුවෙන් වැසුණු කඳු හිස් අතරින් නිහඬ නිම්නයක් මැදින් ඇසෙන ඒ රාවය ඒ තමයි නන්පේරියල්. නගරයේ ഘോഷාවෙන් ඈත්ව සොබාදහමේ හුස්ම වැටෙන මේ මනරම් ඉසව්වේදී කාලය මොහොතකට නතර වුණා වගේ. පර්වත අතරින් රිදී දහරක් වගේ ගලා හැලෙන මේ දිය දහර හිතට දෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි නිදහසක්. බලන්න බලන්න. බේකර්ස්බෙන්ඩ් කියන්නේ නන්වේරියල් වතුවැය හරහා ලෝකාන්තය දෙසට යන පාරේ පිහිටා තිබෙන අතිශය සුන්දර වංගුවක් සහ නැරඹුම් ස්ථානයක් කිව්වොත් මම හරියටම හරි. මේ ඉංග්‍රීසි අක්කරේ යූ හැඩයක් ගන්න මාර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ සිටි ප්‍රකට දේශ ගවේෂකයෙකු වන සැමුවෙල් බේකර් කියන මහතාගේ අශ්වයා මෙම වංගුව අසලදී අනතුරකට ලක්ව මිය යන බවත්, ඉන්පසු ඔහු එම අශ්වයා වෙනුවෙන් මෙහි ස්මාරකයක් කළ බවත් ජනප්‍රවාදයේ පවතිනවා.
ස්පෙෂල් තෑන්ක් කරන්න ඕන ඇත්තම කියනවා නම් මේ සෆාරි එක බුක් කරලා දුන්න සසිරු ඇඩ්වෙන්චර් සෆාරි එකේ අක්කටත් ඒ වගේම අපි ගමන පටන් ගත්ත මොහොතේ සිටන් අන්තිම මොහොත දක්වා අපිව නැරඹුම් ස්ථාන වලට ගෙනහිල්ලා අපි නැවත රිසෝට් එකට ගෙනල්ලා දාලා අපිව ආරක්ෂාකාරී ලෙස එහාට මෙහාට ගෙනිච්ච අපේ රියදුරු මහතා වෙන විරංජිත් අයියට ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ. මොකද මේ පාරවල් වල තියෙන දුෂ්කර බව එක ගත්තහම අපිව හරි පරිස්සමින් එහාට මෙහාට ගෙනහිල්ලා පරිස්සම් ඇතුව ගෙනත් දැම්මට ඒ දෙගොල්ලන්ටම ඇත්තටම ස්පෙෂලි තෑන්ක් කරනවා. thank you so much සසිරු ඇඩ්වෙන්චර් සෆාරි ඔයාලට